මට මේ දවස්වල මූණේ ටිකක් පිම්පල්ස් එන්න පටන් අරගෙන තියෙනවා සහ අද වීඩියෝ එකට ඕන නිසා මම මේකප් දාලා නැහැ ලිප් ග්ලොස් විතරයි ඇප්ලයි කරලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මගේ ස්කින් ටෙක්ස්චර් එක එච්චරම ඊවන් නැහැ. එක ඩාර්ක් ස්පොට්ස් තියෙනවා, දෙක පිම්පල්ස් ස්කාර්ස් තියෙනවා සහ දැන් අලුතින් පොඩ්ඩක් පිම්පල්ස් උත් එන්න අරගෙන ඔයගොල්ලෝ මේ ටිකේ මගේ වීඩියෝස් වල දකින්නත් ඇති. ඒ නිසා මම ගත්තා ක්ලියාරා එකේ මේ ග්‍රීන් ටී ක්ලේ මාස්ක් එක. මොකද ඔයාලා ඉස්සර ඉඳන්ම මගේ YouTube වීඩියෝස් බලනවා නම් දන්නා ඇති මම කාලයක්ම ක්ලියාරා ජොජෝබා ඔයිල් එක මූණට යූස් කරලා මට හොඳ රිසල්ට් එකක් ආවා. ඒ නිසා මට මාරම එක්සයිටඩ් මේ ක්ලේ මාස්ක් එක පාවිච්චි කරලා බලන්න. ඉතින් අපි ටික දවසක් මේක යූස් කරලා බලමු මට හොඳ රිසල්ට් එකක් එයිද කියලා. මේ තියෙන්නේ මාස්ක් එක green tea clay mask. මේකට ඇප්ලයි කරන්න මෙන්න මේ වගේ චූටි බ්‍රෂ් එකකුත් දෙනවා. දැන් මම මේක ඇප්ලයි කරන්න යන්නේ. මේ මාස්ක් එක හොඳට ඇප්ලයි කරලා විනාඩි 10ක් වගේ තියාගෙන හිටියම ඇති. විනාඩි 10කට පස්සේ වොෂ් කරලා අයින් කරන්න පුළුවන්. මම මාස්ක් එක ඇප්ලයි කළා. මෙහෙම තමයි ටෙක්ස්චර් එක තියෙන්නේ. මේක හරි කූල් රිෆ්‍රෙෂින් ගතියයි. හොඳට ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ටෙක්ස්චර් එකෙන්ම. දැන් මම මේක වොෂ් කරලා දාන්න යන්නේ. මාස්ක් එක දැන් වොෂ් කරලා අයින් කළා විතරයි. ඔයගලන්ට පේනවද දන්නේ ඒකේ පොඩි ආෆ්ටර් ග්ලෝ එකක් තියෙනවා. දැන් මම මේ ක්ලියාරා ග්‍රීන් ටී ක්ලේ මාස්ක් එක යූස් කරන්න අරගෙන සති 2ක් විතර වෙනවා. මම ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. මේ තමයි මගේ ස්කින් එක දැන් තියෙන හැටි. මට හිතෙනවා අනිවාර්යයෙන්ම මගේ පිම්පල්ස් කාසුයි ඩාර්ක් ස්පොට්ස් උයි අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මට අලුත් පිම්පල් එකක් නම් මේ කාලේ ආවේ නැහැ. ඒ වගේම තමයි මේ ෆේස් මාස්ක් එක හදලා තියෙන්නේ green tea ඒ වගේම tea tree oil neem වගේ දේවල් වලින්. ඒ නිසා ඔයාටත් මට වගේ acne prone skin එකක් නම් තියෙන්නේ. ඔයගේ oil control කරන්න, acne control කරන්න ගොඩක් හොඳ face mask එකක් තමයි මේ ක්ලියාරා green tea clay mask එක කියලා කියන්නේ. මට නම් මං හිතුවා වඩා හොඳ රිසල්ට් එකක් තියෙනවා මේ ක්ලේ මාස්ක් එකෙන්. ඒ නිසා ඔයත් මේක පාවිච්චි කරන්න හිත ඉන්න කෙනෙක් නම් හිත ඉන්න නැතුව මේක යූස් කරලා බලන්න කියලා මම ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා. බයි.